මාගේ අමා මැනිලු තුරා බුදුරජාණන් වහන්සේ මේ වැඳුම ඔබ වහන්සේට නමස්කාරම වේවා. සාදු සාදු සාදු. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සිව් බුදුරජාණන් වහන්සේලානේ මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාරයි. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සිව් බුදුරජාණන් වහන්සේලානේ මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ බෝධිරාජාණන් වහන්සේ මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. මේ බෝධිරාජාණන් වහන්සේ මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. මේ බෝධිරාජාණන් වහන්සේ මේ වැඳුම ඔබ වහන්සේලාට නමස්කාර වේවා. සාදු. මේ බෝධිරාජාණන් වහන්සේ වෙත වැඩ සිටින මහේශාක්‍ය දෙවිවරු ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාණෙනි මේ බුද්ධ වන්දනාව සඳහා මේ බෝධි වන්දනාව සඳහා ඔබ වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුව ලබා දෙනසේක්වා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට. නමස්කාර වේවා. නමස්කාර වේවා දම්රුවනට. නමස්කාර වේවා. නමස්කාර වේවා සංඝරුවනට. නමස්කාර වේවා නිවන් දකින තුරු තිසරණ සරණට. නමස්කාර වේවා. සාදු සාදු සාදු. පළමුව බුදු සරණ ගනිමි. පළමුව දම් සරණ ගනිමි. පළමුව සංඝ සරණ ගනිමි. මෙම නිවන් පතා වඳිමි. දෙවනුව බුදු සරණ ගනිමි. දෙවනුව දම් සරණ ගනිමි. දෙවනුව සංඝ සරණ ගනිමි. මෙම නිවන් පතා වඳිමි. තෙවනුව බුදු සරණ ගනිමි. තෙවනුව දම් සරණ ගනිමි. තෙවනුව සංඝ සරණ ගනිමි. මෙම නිවන් පතා වඳිමි. සාදු සාදු සාදු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු කෙලෙසුන් නැසූහින් අරහන් නම් වන සීක. චතුරාර්ය සත්‍ය ධර්මයන්
තමා විසින්ම අවබෝධ කරගත්හි සම්මා සම්බුද්ධ නම් වන සේක. සියලු චරණ ධර්මයන් මනාකොට අවබෝධ කරගත්හි විජ්ජාචරණ නම් වන සේක. සීලාදී ගුණධර්මයන්ට අනුව තම ජීවිතය පවත්වාගෙන ගියහි සුගත නම් වන සේක. සියලු ලෝකයන් පිළිබඳ මනාකොට අවබෝධයක් ඇතිහි ලෝකවිදු නම් වන සේක. දමනය කළ නොයකං දමනය කර නිවනට යොමු කළෙහි අනුත්තර පුරිස ධම්ම සාරති නම් වන සේක. සියලු මිනිසුන්ට සියලු දෙවියන්ට නිවන් සුව සඳහා අනුශාසනා කළෙහි සත්තා දේව මනුසා නම් වන සේක. අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද අවබෝධ කළෙහි බුද්ධ නම් වන සේක. ලෞකික හා ලෝකෝත්තර ධර්මයන් වින්වින්ව දේශනා කළෙහි භගවා නම් වන සේක. මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරයම වේවා. මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. මේ බෝධිරාජානන් වහන්ස මේ වැඳුම ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ වැඳුම ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ වැඳුම ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ බෝධිරාජානන් වහන්සේ වෙත වැඩ සිටින මහේශාක්‍ය දෙවිවරුනි මේ බෝධි වන්දනාවට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු. රන්වන් පාටින් දලුලන බූදිය නිල්වන් පාටින් බැබලෙන බූදිය බුදු සමිඳුට උපකාර වූ බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය. දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණින් වැඩමිව් බෝධිය
අනුරපුරේ වැඩ සිටිනා බෝධිය අපිත් වඳිමු ජය සිරිමා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණින් වැඩමෙව් බෝධිය අනුරපුරේ වැඩ සිටිනා බෝධිය අපිත් වඳිමු ජය සිරිමා බෝධිය බෝමළුවට අප එක් රැස් වෙනවා බෝ රජුනේ ඔබ හැමනාම දිනවා රැස් කළ සෑම පින් මෙනෙහි කරනවා නිවන් පතන්නට අප සැරසෙනවා බෝපත් නතුරින් සිසිල ගෙනෙන්නේ බුදු ගුණ බුදු බණ රැඳී තිබෙන්නේ බුදු බැති සිත් තුල රැව් පිලි දෙන්නේ සසර ගමන කෙටි වෙන්න පතන්නේ බුදුවන්නට උපකාර වූ බෝධිය බුදු හිමි පාසත් ලැබගත් බෝධිය අනිමිස පූජාවෙන් පුද බෝධිය දොහොත් මුදුන් වැඳ නමදිමු බෝධිය සම්මා සම්බුදු ගුණ සිහි කරලා බෝ රජුනේ ඔබ හට මම වැඳලා රැස් කළ සෑම පින් එකිනෙක ගොතලා අනුමෝදන් වෙමි දෙවිඳුට පුදලා බෝ රජු රකිනා පින් නැති දෙවියනි බුදු බැති අප සෑම රකින්න දෙවියනි අනුමෝදන් වූ මේ පින් බලයිනි නිවන් ලබන්නකෝ ඔබ සෑම දෙවියනි නිවන් ලබන්නකෝ ඔබ සෑම දෙවියනි සාදු 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 හම්බන්තොට දිස්ත්‍රික්කේ බෙලියත්ත පංචතූපාරම් පුරාණ විහාරයේ වැඩ වාසය කරන 92 වර්ෂය සපිරු දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක මහෝපාද්‍ය ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී පණ්ඩිත මංගල නායක ස්වාමින් වහන්සේට මේ බෝධි පූජාවෙන් රැස් කරගත්තා සියලුම කුසල අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ පින් බලෙන් සියලුම දෙවියනි ඔබ වහන්සේලාගේ ආශිර්වාදය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ළඟා කිරීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා සාදු නාදයන්. ඒ වගේ මේ පුණ්‍ය භූමියේ විහාරාධිකාරී දුරේ බාරගෙන අප කැපවීමෙන් කටයුතු කරන සීවලි ස්වාමින් වහන්සේටත් කුසල ඥාන ස්වාමින් වහන්සේටත් අනෙක් ස්වාමින් වහන්සේටත් මේ රැස් කරගත්තා කුසලානිසංස බලයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. සද්ධර්මයේ පිළිඳ ප්‍රඥාව පහළ කරගෙන සසර දුකින් එතර වෙන්න මේ ආත්ම භවයේදීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම 2026 මාර්තු මාස 2 වෙනි දින මේ පින්න බීමේට පැමිණ උදේ සිට මේ මොහොත දක්වා අෂ්ටාංග සීලයේ දස සීල සමාදන්ව රැස් සිල් සමාදන්ව රැස් කරගත්තා සියලුම පින්නතුණි නැත්තම් රැස් කරගත්තා කුසලානිසංස බලයෙන් ඔයත්තන්ට 2026 වසර කායික මානසික පීඩාවක් නැතුව ඇත්තන්ට සව ඇත්තන්ගේ පවුල්වල සියලු දෙනාටම කායික මානසික පීඩාවක් නැතුව
ආර්ථික ශක්තිය ආර්ථික දියුණුව ඇති කරගෙන පින්දාම් කිරීමේ ශක්තිය ළඟා කරගන්න මේ බෝධිමය පුණ්‍ය කටයුත්ත හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවසාන වශයෙන් අප සමග දීර්ඝ කාලයක් මන භාවනාව නියතින් සේපාල මැතිතුමා තායිලන්තේ වැඳ පුදා ගන්න දරුවන් සමග භාර්යාව සමග යන්න අදහස් කළ තියෙනවා මාර්තු මාස 4 වෙනි දින. ඒ නිසා සේපාල මැතිතුමාටත් එම් භාර්යාව සහ දරුවන් සියලු දෙනාටමත් දෙවියන් වහන්සේලාගේ ආශිර්වාද ලැබේවා. ඒ පුණ්‍ය කටයුතු කරගෙන මෞබිමට යහතින් පැමිණට ඇත්තන්ට දෙවි රැකවරණය මේ මොහොතේ පටන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සියලුම දෙනාට මේ රැස් කරගත්තා වූ කුසලානිසංස බලයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. වැඳගෙන පින්නතුන් දෙවියන්ට පින් අනුමෝදන් කරමි. ඉත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා නෙක වහන්සේලා විමන් බලා වඩින සික්වා.